අයිනිකව දකින්න දෙයක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික පූජකවරුන් එනකොටා ගන්නවා. තමන්ගේ ආගම දාම ගැන කියන්නේ තර්ක විතර්ක වලින් ඒක වැරදි ඒක හරි කියලා විවිධ මත ප්‍රකාශ කරනවා. ඒ නිසා ලාංකිකයන් අතරමං වෙලා ඉන්නවා කෝකද ඇත්ත කියන එක. එයා දෙන්නේ සමාජ මාධ්‍ය තුල මේ සමාජය කියන සෝෂල් මීඩියා හරහා එන්නේ. එතකොට අපි චර්ච් එක විතර දේශනා කරගෙන හිටියොත් ඔබ විතර මේක අහන්නේ. සමාජ මාධ්‍ය ඇවිල්ලා කිතුනෝ කියලා ඒගොල්ලෝ එනකොට බෞද්ධ සහෝදරයන් බලනවා, මුස්ලිම් සහෝදරයන් බලනවා, ඒතිස් සහෝදරයන් බලනවා, හින්දු සහෝදරයන් බලනවා, නාමික සහෝදරයන් බලනවා, ආගමික නොආගමික සහෝදරයන් බලනවා. ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ මොකද්ද මෙතන වෙන්නේ? මේ පල්ලිය ඇවිල්ලා මෙහෙමනේ කරේ. දැන් පල්ලිය ඇවිල්ලා මෙන්න මොකද්ද මේ මොකද්ද මේ ක්ලවුන්ස්ලායිම පල්ලියේ ඉන්නවාද කියලා ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපි සමාජ මාධ්‍ය හරහාම කතා කරොත් තමයි අපිට ඒගොල්ලව රීච් වෙන්න පුළුවන්. අද ලංකාවේ අපි කියන්නේ දෛනිකව දකින්න දෙයක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ආගමික පූජකවරුන් එනකොටා ගන්නවා. තමන්ගේ ආගම දාම ගැන කියන්නේ තර්ක විතර්ක වලින් ඒක වැරදි ඒක හරි කියලා විවිධ මත ප්‍රකාශ කරනවා. ඒ නිසා ලාංකිකයන් අතරමං වෙලා ඉන්නවා කෝකද ඇත්ත කියන එක. බෞද්ධ දර්ශනයේ ගත්තාම මහායාන දර්ශනය ගැන තේරවාදී දර්ශනය ගැන කතා කරනවා. අර හාමුදුරුවා හරි මේ වැරදි කියලා කියනවා. ඒ වගේම අනිත් ඉස්ලාම් දාම ගත්තොත් සියා මුස්ලිම් සුන්නි මුස්ලිම් ගැන කතිකාවන් යනවා. කියන්නේ ඒ වගේම එයාලගේ නිකායන් ගැන යනවා. නමුත් ඒ වගේම තමයි අපි සමාජ මාධ්‍යයේ දකිනවා මේ කිතුණු දාම තුල කියන්නේ කොටස් වශයෙන් වෙන් වෙලා ප්‍රධාන කොටස් තිබුණාට වෙන් වෙලා මේ මාධ්‍ය මගින් එනකොටා ගන්නවා. විවේචනය කරනවා. කියන්නේ අරක වැරදි කියනවා. බොරු ගුරුවරුන් බොරු ප්‍රොපේතවරුන් මේගොල්ලෝ බොරු කරනවා මේක බයිබලයේ නැති දෙයක් කියලා කියනවා. දැන් ඒම කතාව අපි අහලා තියෙනවා. ඒ නිසා වින් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන මිත්‍යාවට එරෙහිව නගන හඬ එලිදරව්ව වැඩසටහනට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද එලිදරව් මගින් අපි එලිදරව් කරන්න යන්නේ ඔබ දැකලා ඇති Facebook මාධ්‍යයේ YouTube මාධ්‍යයේ රෝයල් බයිබල් විද්‍යාලයේ ගුරුවරයෙක් පාස්ටර් කිෂාන් කියන නමෙන් බොහෝ වීඩියෝ පළ වෙනවා මේ දුර් උපදේශ ගැන. කිතුණු දාමේ කිතුණු ආගමේ තියෙන වැරදි ගුරුවරුන් සම්බන්ධව. මම නම් දැකලා නැහැ. එයාගේ නම් සඳහන් කරනවා. නමුත් දන්න අය දනිති. මම නම් මට තේරෙනවා. නමුත් එතුමා අද අපේ ආලින්දියට ඇවිල්ලා සිටිනවා. අපි එතුමාගේ විමසලා බලමු මේ කාර්යය කරන්නේ ඇයි කියන එක. අපි ඊට ආදරයෙන් පිළිගන්නවා කිෂාන් නරරාජ දේවගතිතුමනි. දැන් ඔබතුමා Facebook මාධ්‍යයේ YouTube මාධ්‍යයේ මේ සම්බන්ධව කතා කරනවා. එතකොට ඔයා කමෙන්ට්ස් උත් අපි බලනවා. සමහර කට්ටිය පිළිගන්නවා, සමහර කට්ටිය විරුද්ධ වෙනවා. දැන් මේ සේවාව ඇයි කරන්නේ? ඔබගේ අරමුණ මොකද්ද? කිතුණු දාම තුල මෙච්චර ප්‍රශ්නේකින් කිතුණු දාම තුල විසඳන්න පුළුවන්. ඇයි සමාජගත කරන්නේ? ඔයගොල්ලෝ කතා කරලා විසඳන්න බැරිද? ඒ සමාජගත කරන්නේ. ඔව් රූබන් සහෝදරය හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්ත වශයෙන්ම සමහර විට මගේ channel එකෙත් මිනිස්සු අහනවා කමෙන්ට්ස් දානවා අනේ පාස්ටර් කවුද ඇත්ත අපිට නම කියන්නේ කියලා. කවුද වැරදි නම කියන්නේ කියලා. සමහර දේවල් සමාජ මාධ්‍ය අපි නම කියන්න බෑ. අපි YouTube කරනකොට අපිටත් ඒගොල්ලෝ මේ සමහර නීති රීතින් දීලා තියෙනවා. ඇයි කරන්න කියලා කී උත්තර දීලා එන්නකෝ. ඉතින් මේ වැඩසටහන ඇයි ඔයා කිතුණු පූජකවරයෙක් ගුරුවරයෙක්. ඇයි සමාජ මාධ්‍ය මේක කරන්නේ? සමාජගතව පෞද්ගලික විසඳ ගන්න පුළුවන්. පැහැදිලි. සමාජ මාධ්‍ය කරන්නේ දැන් මේ අපි අනිත් අයත් බලනවා සමාජ මාධ්‍ය අනිත් ආගමිකයෝ බලනවා. අපි බයිබලයේ අපි දකිනවා බයිබලයේ ඇවිල්ලා පබ්ලික් දෙයක් නේ. බයිබලයේ ඇවිල්ලා පොදු දෙයක්. එතකොට බයිබලයේ අපි දකිනවා මේ පාවුල්තුමා නැත්තම් පේත්‍රස්ට විරුද්ධව එක තැනක යා කරෙක්ෂන් එකක් දෙනවා. ඒ වගේ දාවීද් ගැන අපි බයිබල ඕන තරම් දකිනවානේ. ඒකට මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ හොරෙන් රහසින් ලියලා ඔයාලා විතරක් බලන්න මේක එළියට පෙන්වන්න එපා කියලා දෙවියන් වහන්සේ කොහොමවත් කියලා නැහැ. මේක ස්වාමීන් වහන්සේ සමාජගත කරලා තිනවා. ඉතින් මේක අපි හරියක් ඇටියට මේක ගන්න ඕන. අනිත් එක දෙවෙනි කාරණාව තමයි මේ ව්‍යාජ ගුරුවරුන්, ව්‍යාජ ප්‍රපේතවරුන්, ව්‍යාජ ක්‍රිස්තුස්ලා හැම දෙනාම අද ලෝකයේ සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මේක
කරන්නේ. ව්‍යාජ කියලාව නිර්වචනය කරන්නේ බයිබලයට පටහැනිව. ව්‍යාජ කියලා අදහස් කරන්නේ බයිබලයට පටහැනිව උගන්නන අය. අන්න හරි. එතකොට එයා දෙන්නේ සමාජ මාධ්‍ය තුල මේ සමාජයේ කියන සෝෂල් මීඩියා හරහා එන්නේ. එතකොට අපි චර්ච් එක විතර දේශනා කරගෙන හිටියොත් ඔබ විතර මේක අහන්නේ සමාජ මාධ්‍ය ඇවිල්ලා කිතුනෝ කියලා ඒගොල්ලෝ එනකොට බෞද්ධ සහෝදරයන් බලනවා, මුස්ලිම් සහෝදරයන් බලනවා, ඒතිස් සහෝදරයන් බලනවා, හින්දු සහෝදරයන් බලනවා, නාමික සහෝදරයන් බලනවා, ආගමික නොආගමික සහෝදරයන් බලනවා. ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ මොකද්ද මෙතන වෙන්නේ? මේ පල්ලිය ඇවිල්ලා මෙහෙමනේ කරේ. දැන් පල්ලිය ඇවිල්ලා මෙන්න මොකද්ද මේ මොකද්ද මේ ක්ලවුන්ස්ලායිම පල්ලියේ ඉන්නවාද කියලා ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපි සමාජ මාධ්‍ය හරහාම කතා කරොත් තමයි අපිට ඒගොල්ලව රීච් වෙන්න පුළුවන්. ඒ නිසා බයිබලය කියලා කියන්නේ අපි විනිවිදව ජීවත් වෙන්නා වූ කිතුණු කොට්ටාසයක් ගැන තමයි බයිබලයේ කතා කරන්නේ. අර සමහර කට්ටිය කියන උඩ බලාගෙන කෙල ගහන්න එපා කියලා. ඒකේ ලෝකයෙන් ආපු දෙයක් ඒක. ඒක බයිබලයේ කියලා නෑ. එහෙනම් දෙවියන් වහන්සේ කවදාවත් පරිසිවරුන්ව පබ්ලික්ලි ස්වාමින් වහන්සේ විවේචන කරන්නේ නැහැ. ඒ වගේම දාවිත්තුමා කරපු ඒ මර්ඩර් ඒ හැම දෙයක්ම බයිබලයේ කවදාවත් ලියන්නේ නැහැ. ඒකයි කියන්නේ ඕන් කියන විදියට කරන්න ඕන් කරන දේ කරන්න එපා කියලා තියෙනවා. ඒ නිසා මම දෙවියන් වහන්සේගේ දාසයෙක් වශයෙන් මම අවුරුදු ගාණක් සේවයේ ඉන්නව පුද්ගලයෙක් වශයෙන් මට වගකීමක් තියෙන විශේෂ මම පබ්ලික් සේවකයෙක්. ඒ කියන්නේ මම දේවධර්ම විද්‍යාලයක් කරගෙන යනව දේවදාසෙක්. මම ඉස්සලා දේව සභාවන් කරලා තියෙනවා. එතකොට මට ලොකු වගකීමක් තියෙනවා. ශිෂ්‍යයන් ආනවා ඇති. ඔකොම ප්‍රශ්න කරන්නද ශිෂ්‍යයන්? ශිෂ්‍යයන් අනිවාර්යෙන් ප්‍රශ්න කරනවානේ. උගන්වන කොටත් ඇයි පාස්ටර් මේ වෙන්නේ? ඇයි පාස්ටර් එහෙම වෙන්නේ කියලා අහනවා. අනිත් එක ඒගොල්ලෝ අපි සමාජගත කරනවානේ. උගන්වලා ෆාදර්ස්ලා හැටියට පාස්ටර්ස්ලා හැටියට ඒගොල්ලෝ අපි සමාජගත කරනවා. ඉතින් ඇයි ඒගොල්ලෝ සමාජගත කරන්නේ? ඒගොල්ලෝ ගිහිල්ලා දිව්‍යන් වහන්සේගේ සේවයක් හරියාකාරව කරන්න ඕනේ කියලා. ඒ නිසා මම මේ හැම දෙයක්ම පැහැදිලිව ඒගොල්ලොන්ට උගන්වනවා විතරක් නෙමේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි ව්‍යාජ දේවල් බොරු දේවල් නරඹන්නා වූ අහන්නා වූ කට්ටියටත් මම උත්තරයක් දෙන්න තමයි දෙවියන් වහන්සේ මාව මේ ලෝකේ සේවයක් හැටියට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මගේ වගකීම මම ඒ ලෙස ඉටු කරන්න ඕනමයි. ඒකයි. නැතුව මට බැරි කමක් නැහැ ගිහිල්ලා ඒගොල්ලොන්ට කතා කරන්න. යමෙක් පව් කරනවා නම් දැන් ඔබතුමා යම්කිසි පාපයට වැටුණා නම් රූබන් සහෝදරයා මම සමාජ මාධ්‍යය කතා කරන්නේ නැහැ. අපි කියමුකෝ ඔයා හොරකමක් කරනවා. ඒක පෞද්ගලික. ඔව් ඔයා හොරකමක් කරනවා. නැත්නම් අපි කියමුකෝ කාමවිච්ඡාචාරය වැටුණා. මම වැටුණා කියමුකෝ. ඔබතුමා ඇවිල්ලා ඒක ඔයාගේ වින් ශ්‍රී ලංකා එකේ දාන්න යන්නේ නැහනේ. ඔයා කියලා පාස් ඉෂාන් ඔයා මේක කරපේක ඒක හොඳ නෑ. ඒක අත්තරින්න නේද? ඔය කියලා ඔයා මට කතා කරනවා. මම ඔයාට කතා කරනවා. මම ඇහුවේ නැත්නම් මොනවද කරන්නේ? අපි හොඳ කිතුණු යාළුවෝ දෙන්නේ තුන් දෙනෙක් එක්ක ඇවිල්ලා කතා කරනවා. බැරි නම් අපි මොනවද කරන්නේ? සභාවට කතා කරලා ඔයාට මොකද ඩිසිප්ලින් එකක් කරනවා. එහෙම තමයි යන්නේ. හැබැයි ව්‍යාජ ධර්මයක් ගැන ඒ වගේ කල්ට් එකක් ගැන හෙරසි එකක් ගැන අපි ඔහොම අපි ඩීල් කරන්න අපිට බෑ. හරි මමත් දේවධර්ම ශාස්ත්‍රාලේ ඉගෙනගත්ත කෙනෙක් හැටියට මම දන්නවා කිතුණු දේවධර්ම ශාස්ත්‍රාලේ ව්‍යාජ ධර්මය කියලා විෂයක් තියෙනවා. ඔව් තියෙනවා. කියන්නේ ඒ වගේම වාදවල් ගැන කියන්නේ අතීතයේ සිට කියන්නේ තිබුණු වාදවල් ගැන අධ්‍යාපනයක් තියෙනවා. එතකොට ඔබ ගුරුවරයෙක් හැටියට ඔබගේ වගකීම නේද ඒ විෂය උගන්වන එක. කියන්නේ එතම් සමාජ මාධ්‍ය දියුණුයි දැන්. ඒ නිසා සමාජ මාධ්‍ය විෂය උගන්වන්න පාවිච්චි කරන එක මිනිස්සු විවේචනය කරන එක ගැන ඔයා මොනවද හිතන්නේ ගුරුවරයෙක් හැටියට? දැන් මේක අපි උගන්වනකොට මිනිසුන්ට ඇත්තටම සහෝදරතුමනි කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දේවධර්ම උගන්වනකොට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ප්‍රායෝගිකව සමහර කට්ටියකට අහු වෙලා ඉන්නවානේ. ඔව්. අන්න මේ කට්ටියට මේක අහගෙන ඉන්න බෑ. එතකොට දැන් පාවුල්තුමා එදා ගිහිල්ලා සුභාරංචි ප්‍රකාශ කරද්දී හැමෝම අහගෙන හිටියා. හැබැයි අර එක්තරා තැනකට යනකොට අර මන්තර ගුරුකම් කරන්නව මිනිස්සෙක් හිටියා. එයා දැනගත්ත ඕන්න දැන් යක්කු ටික ගියාට පස්සේ මගේ බිස්නස් එකට කෙලවෙන්න යන්නේ. හරි. එතකොට එයා ඉස්සරට ආවා. ඒ වගේ පරිසිවරුන් ස්වාමින් වහන්සේ යේසුස් වහන්සේ හැමෝටම දේශනා කරා. හැබැයි කාටද ඒක වැදුනේ? පරිසිවරුන්ට. ඇයි? ඔෆ් ට්‍රැක් ගිය කට්ටිය එකයි. ඒගොල්ලෝ. එතකොට අපි අද රූප වන්දනාවක් එපා කියනකොට ඔබ්ජෙක්ට්ස් නමස්කාර කරන්න එපා. මනුෂ්‍ය නමස්කාර කරන්න එපා. ගබ්‍රියෙල් කියනවනම් අනේ මට වඳින්න එපා කියලා. රූපන් සහෝදරය ඔයාට කවුරු හරි වඳිනවා නම් මම ඔයාගේ මූණටම කියනවා. ඔයා කරන එක වැරදි කියලා. මට කවුරු හරි වඳිනවා නම් ඔබතුමාගේ වගකීම කිෂාන් අයියා මේක කරන්න එපා. බයිබලේ තියෙනව නේද? එලිදරව් පොතේ 22:20 තියෙනවා. දේවදූතයාම කියනවා අරද යොහන් කියන්නේ එලිදරව් පොත දුන්න යොහන් කියනවා වදිනවා මෙච්චර ලොකු දර්ශනයක් රෙවලේෂන් එකක් දුන්න එකනට වදින එක වැරදක් නෑනේ කියලා. ඒ දේවදූතයා කියනවා මොකද්ද?
මමත් උඹ වගේ සාමාන්‍ය දෙවියන් වහන්සේගේ සේවකයෙක් මට වදින්න එපා දෙවියන් වහන්සේට විතරක් වදින්න කියලා. එතකොට දැන් කල්ට් ගැන අපි උගන්වනකොට සහෝදරයා මේක මොනවද කියනවානේ. එතකොට ප්‍රායෝගිකව තියෙන සමහර දේවල් අපි මොනවද කියන්නේ? අපි උපුටා දක්වනවා. අපි කෝට් කරනවා. හරි දැන් මම උදාහරණයක් කියන්න ඔයා චර්ච් එක කරනවා කියමුකෝ. මම දකිනවා ඔයාගේ චර්ච් එකේ මිනිස්සු ආට හැමදාම ඇවිල්ලා නමස්කාර කරනවා. ඔයත් පුටේ වාඩි වෙලා ඒක ලබනවා. එතකොට මම මොනවද කරන්න උගන්වනකොට මම පල්ලියක දැක්ක ඔයාගේ නම කිව්වත් නැතත් නමස්කාරය ගරු කිරීම දෙකක් නේද? ඔව්. නමස්කාරය වෙනස් ගරු කිරීම වෙනස්. මම කියන්නේ ගරු කිරීම නෙමෙයි. ආචාර කිරීම නෙමෙයි. නෑ නෑ මම කියන්නේ නමස්කාර. ආචාර කරන්න පුළුවන්. ඔව් ඔව්. මේ නමස්කාර කිරීම ගැන තමයි මම කතා කරන්නේ. ඔව් අනිවාර්යයෙන්. නැන්ද වැටීම. හරි? ඔව් ඔව්. හරි. ආයිබෝන් එක නෙමෙයි. ඒක අයිබෝන් නෙමෙයි. හරි? එතකොට මම එතකොට කියනවා අන්න කොළඹ මෙහෙම පල්ලියක් තියෙනවා. ඔතන පූජකතුමා ඉන්නවා. මම දන්න සහෝදරයෙක්. එයාට වඳිනවා කියලා මම කියනවා. එයා ඔයා මේ වීඩියෝ එක හරි මොනාරි එක දැක්කොත් නැත්නම් මේ දේශනාව හරි මම කාට හරි කියන එක දැක්කොත් ඔයාට මොනවද වෙන්නේ? ඔයා ෆයර් වෙනවා ඒකේ. ඒ නිසා තමයි ඔයා මට විවේචනය කරන්න පටන් ගන්න නිසා වෙන දෙයකට නෙමෙයි. නිසා අර නිකන් අර බට ගහනවා වගේ මම අර යමක් දේශනා කරොත් මට විරුද්ධව කවුරුත් විවේචනය කරන්නේ නැහැ. හැබැයි ඍජුවම අර මම කතා කරන්න අපි කතා කරනකොට අපිට ඕක එල්ල වෙන ප්‍රශ්නයකට. බයිබලයේ තියෙනවානේ තිමෝති පොතේ දැන් මිනිස්සු තමන් ප්‍රිය වෙන දේ දේශනා කරන දේශකයන්ව හොයනවා කියලා. ඒක චුට විස්තර කරන්නකෝ. දැන් මෙහෙමයි. දැන් අපි අද මිනිස්සු කැමති ඒකයි. තමන්ට ආදේශ කරන තරවටු කරන අපි හැම වෙලේම මේ හොර දේශිකයන්නේ අපි කියන්නේ පහර ගන්නනේ. අපි ඇදිලිවොත් ගැන අපි මොනවද කියන්නේ? අපු අහිංසකයි කියලා කියනවා. මේ ප්‍රශ්නේ ඔබතුමා මතු කරපු එක බයිබලයේ කියන්නේ දේවානුභාවයෙන් ලියපු බයිබලයේ තරවටු කිරීමට ඉගැන්වීමට ඒකටනේ බයිබලයේ දීලා තියෙන්නේ. හැබැයි ඇදිලිවන්තයෝ කියනවා නැත්තම් කොට්ටාසයක් ඉන්නවා මට පාස්ස බනින්න හොඳ නැහැ. බනිනවා කියන තරවටු කරන්න හොඳ නැහැ. මම වෛශ්‍යාකම් කරත් hello brother කියලා එයා යන්න ඕනේ. hello sister කියලා එයා යන්න ඕනේ. ඒක කියන්න බෑ. ඇඟිල්ල දික් කරන්න බෑ. ඇඟිල්ල දික් කරනවා කියලා කියන්නේ දේවදාසයට ඇඟිල්ල දික් කරන්න උරුමයක් තියෙනවානේ. ඒකනේ දේවදාසයේ ඉන්නේ. කරෙක්ටර්ස්ලානේ. ප්‍රොෆෙටික් ප්‍රීචර්ස්ලාට තියෙනවා. අනිවාර්යෙන්. එතකොට ඒවට කැමති නැහැ. එතකොට අර අතන බයිබලයේ සඳහන් කරලා තියෙන ඔබතුමා කියපු වචනේ ඒ වාගේ තෘෂ්ණාවත් එක්ක ඉන්න කට්ටිය ඒගොල්ලන්ට ඔබින්නා වූ දේවදාසයන් නැත්තම් අර සේවකයන් හොයාගෙන ගිහලා අන්න ඒ කට්ටියව පූජකවරුන් හැටියට පත් කර ගන්නවා කියලා. එතකොට මෙතන හන්න යක්ෂයා ක්‍රියේට් කරනවා අර ව්‍යාජ දේශිකේ ක්‍රියේට් කරනවා. මෙතන ඒකට අර ආදරය කරනවා ආශා කරනවා කට්ටිය ඔක්කොලාම ඇවිල්ලා අර ජාඩියට හරියන මූඩිය වගේ දෙන්නම හරියට පුට්ටු වෙනවා. ඕක තමයි උතන වෙන්නේ. අනිවාර්යෙන්. අනිතක හේබ්‍රෝ 12 වෙනි පරිච්ඡේදයේ පාස්ටර් කිෂාන් තියෙනවා දෙවියන් වහන්සේ ප්‍රේම කරන දරුවන්ට දඬුවම් කොට තරවටු කරනසේක. ඒකත් බයිබලෙනේ කියන්නේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන. එතකොට ඒතන උදාහරණයට කියනවා දෙවෝපියන් ටික කාලයක් නුඹලාට තරවටු කරයි. ඉතින් දරුවන්ට දෙවෝපියන්. නමුත් දෙවියන් වහන්සේ විනිශ්චය දවසේදී නුඹලා නිදොස්ව සිටින පිණිස දෙවියන් වහන්සේ ප්‍රේම කරන දරුවන්ට තරවටු කරනවා. එතකොට ඔබතුමා දේවසේවකයෙක් හැටියට ප්‍රේමයේ සංකේතයක් නේද තරවටු කිරීම? අනිවාර්යයෙන්ම මම ඒ නිසා තමයි මම කොච්චර මිනිස්සු අපිට ශාප කරන්න හැදුවත් මේවායි කමෙන්ට්ස් වලින් කතා කරත් අපිටත් මිනිස්සු නොයෙකුත් දේවල් කරනවා. අපිව වට්ටන්න හදනවා. හරි අපිව වට්ටන්න හදනවා. මේ හැම දෙයකටම අපි සූදානම් වෙලා අපි සේවයට අවිලා තියෙන්නේ. ඉතින් ප්‍රේමයේ කොටසක් තමයි මේක. පාවුල්තුමා කියනවා මම එනකොට ප්‍රේමයෙන් එන්නද නැත්නම් වේවල්ලා කරන් එන්නද කියලා. ඒකත් ප්‍රේමයේ කොටසක් තමයි. එතකොට වරදක් කරනවා නම් තරවටු කරලා හරි ඒ දරුවව හදන්න ඕන. එතකොට අපි දකින්නේ සීලම කිතුරුවන් හැවිලා දරුවෝ හැටියට. සමහරට මට වඩා වැඩිමහල් කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි මගේ දරුවෝ හැටියට තමයි මම පරමාර්ථය ඒක දකින්නේ. එතකොට අපේ වගකීමක් තියෙනවා. ඒගොල්ලෝගේ වැරදි හදලා ඕගොල්ලෝ මෙන්න මේ විදියට යන්න. දැන් සහෝදරයා විනිශ්චය දවසේ මම ඒගොල්ලෝ දිහා බලලා අඬ ඉන්න එක තේරුමක් නෑ නේද? නෑ මේවත් තියෙනවානේ ඊතෝපදේශ 5 වෙනි පරිච්ඡේදය මට මතකයි. පාරි 6 ඒක තියෙනවා සතුරාගේ සිඹිල්ලට වඩා මිතුරාගේ පාරදීම වැදගත්. වටිනවා කියන එක. එතකොට අද අපිය රවටන මිනිස්සු අපිය බොරු කියලා අපිය මුලා කරනවට වඩා ආදරය කරන මිනිස්සු අපිට පාර දෙනවා නම් තරවටු කරන එක වටිනවා නේද? කිතුන ඉගැන්වීම ඒක නේද? ඒක තේරුම් ගන්නව කට්ටිය ඉන්නවා. දැන් මේ වීඩියෝස් බලලා මේ සමාජගත කරන්නව වීඩියෝස් බලලා නැත්නම් අපේ දේශන බලලා නැත්නම් අහලා එළියට එන කට්ටිය ගොඩාක් කට්ටිය ඉන්නවා. දැන් ඔයා ඇත්තටම සුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්නා වූ දෙවියන් වහන්සේට ආදරය කරන්නා පුද්ගලයන්
කොහේ හරි ශුද්ධාත්මෙන් වහන්සේ ඔයාව ගලවන්නමයි බලන්නේ. හැබැයි ඊට වඩා ඔබ ඇවිල්ලා අඳුරට වාජිනේ වෙලා අඳුරට ඉඩ දීලා අර ලෞකික දේවල් වලට ආශා වෙලා එහෙම කට්ටිය හොයාගෙන යනවා නම් ඔතනදී අඳුර ජය ගන්න පුළුවන්. හරිම දුකයි. ඒකයි. තව කාරණාවක් තියෙනවා. ඒක මේකත් මතක් කරන්න ඕනේ. දැන් සමහර පූජකවරුන්ට කිතුණු පාසස්ලාට මිනිස්සු එරෙහි වෙන්නේ දේව ධර්මානුකූලව නෙමෙයි. දැන් මේක උත්තර දෙන්නද මේක ඔබතුමා කොහොම පිළිගනීද දන්නේ තමන්ගේ කොළඹ නම් මම දැකලා තියෙන්නේ කොළඹ තමන්ගේ පල්ලියේ හිටපු අය ඒ ආවලාගේ පල්ලියට ගියපු නිසා ඉරිෂ්‍යාවට නැත්තම් තමන්ගේ ආදායම අඩු වෙච්ච නිසා අරද අපිටත් කෝල් කරනවා අර කරුණ තියෙනවා මේක තියෙනවා කතා කරන්න කියලා පුෂ් කරනවා සමහර ඔබතුමාටත් කෝල් ඇවිල්ලා ඇති කියන්නේ තමන්ගේ එමොනාද පලි ගැනීම වෙනුවෙන් අපිව පාවිච්චි කරනවාද? එහෙම දෙයක් කරන්නේ නැහැ නේ ඔබතුමානේ. අනිත් අය කර ගෙවලා එහෙම කියනවාද? එහෙම කරනවා නම් ඒක කරන්න ගොඩාක් රැකියා තියෙනවා. එහෙම කරනවා නම් මෙතන ඉන සොච්චමට මේ වාගේ දිව්‍යන් වහන්සේ පාවා දෙනවට වඩා හොඳයි. ඊට වඩා ගොඩාක් මුදල් හම්බ කරන්න ඕන තරම් රැකියාව තියෙන. ඒ වගේ රැකියාවකට යනවා. ඔබතුමා කියන එක හරි. අර සමහර මිනිස්සු පුද්ගලික තරහ තියාන ගහන කට්ටිය ඉන්නවා. ඉතින් සමහර මිනිස්සු සාධාරණයි. ඒගොල්ලෝ මුලා වෙලානේ ඉන්නේ. අනේ කිෂානුත් ඇවිල්ලා අර ඉරිෂාවට තමයි ගහන්නේ කියලා හිතනවා. එහෙම ඉරිෂාවට ගහන කට්ටිය ඉන්නවා. ඔයා කියන එක හරි. එහෙම ඇත්ත. හැබැයි මිනිස්සේ දෙවියන් වහන්සේගේ වචනය අපේ කැනන් එක අරන් හරි නියුට්‍රල් මනසත් එක්ක ඒක ඉදිරියේ තියලා හරවලා තියලා අපි දිහා බැලුවොත් ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. මම ඒකයි කියන්නේ නිතරම. ඔයා කිෂාන් කියන එක විශ්වාස කරන්න එපා. ඔයා බයිබලයේ යේසුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ පියාණන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබට කියලා තියෙන දේ ඔයාට සංසන්දනය කරන්නේ සිංහලෙන් තියෙනවා, දෙමළෙන් තියෙනවා, ඉංග්‍රීසියෙන් versions කීපයක්ම තියෙනවා. good news bible කියලා සරල ඉංග්‍රීසිය තියෙනවා. දැන් online අපි ගියොත් parallel bible play store මගෙන් install කරගන්න පුළුවන්. parallel parallel bibles කියන්නේ අපි අර Greek, Hebrew ඔක්කොම තියෙනවා. හොඳට බලන්න පුළුවන්. ඉතින් ඒක බලලා අපිට කතා කරන්න එච්චරයි. හැබැයි මේකට හේතුව සහෝදරයා මේකයි. මිනිස්සු මුලා වෙලා. they under deception. මෙතෙන්දී කොච්චර ඔයා කතා කරත් අතලොස්සක් ඔයාට ගන්න පුළුවන්. ගන්න බෑ. හැබැයි අපේ වගකීම අපි කරන්න එපායි. දැන් මම පාස්ටර් කිෂාන් මම කරන්නේ දැන් මිනිස්සු බැලුවේ නැතෙන් උනාට කමන්නේ පස්සේ හරි මේක බලයි කියන අරමුණකින් තමයි මම කරන්නේ. ඊට වඩා මම දෙයක් කියන්නද? ඔයා ස්වර්ගයේ ගිහිල්ලා එඩිතරව හිට ගන්න පුළුවන් ඔයාට. අනිවාර්යයෙන්. දෙවියන් වහන්සේ ඔයාගේ රූබන් ඇයි නුඹ මේක කරේ නැත්තේ කියන වචනයක් ඔයාට ඇහෙන්න නැතු ඉන්නවනේ. අන්න ඒක වටිනවා. නෑ කියන්නේ යාකෝබ් 4:17 කියනවා යහපතක් කරන්ට දැනගෙන යම් මිනිස්සෙක් ඒ දේ නොකර සිටින්නේ නම් පාපයක්. ඒක පාපයක්. වරදක් නෙමෙයි පාපයක්. පාපයක්. ඒ නිසා එතකොට දැන් මේක බලාගෙන ඉන්න දේව සේවකයෝ ගොඩාක් කටේ නිගණ්ඩයි. කියන්නේ සමහර කට්ටිය කතා කරන හොඳ පණ නැති අයත් ඉන්නවානේ. ඒකට කරන්න දෙයක් නෑ. ඊදර ගෙවල් වල ඉඳගෙන ගල් ගන්න බයයි. ඒ කට්ටිය කතා කරන්නේ නමුත් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් බයිබලයේ ඔබ අධ්‍යයනය කරපු අය නම් ඔබත් කතා කරන්න. මම රූබන් සහෝදරයා මෙහෙමයි. මට දෙවියන් වහන්සේ දීපු සේවය මට හරියට කරන්න බැරි නම් මම පාරේ ගිහලා වාඩි වෙලා ඔය සපත්තු ටික මහනවා. ඒක මට ඊට වඩා වටිනවා. නැත්නම් මුකුණු වෙන ටික විකුණලා මගේ දරුවන්ට කන්න දෙනවා. හරි? මම සේවය පාවා දෙන්න මම සේවයට ඇවිල්ලා ඉන්නවට වඩා ලැජ්ජාවක් පාවුල්තුමා කියන සුභාරංචි ප්‍රකාශ කරේ නැත්නම් ඒක මට ලැජ්ජාවක්. ඒක මට අර දෙමළෙන් කියන අයියෝ කියලා. ඒකයි. පළවෙනි කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ 16 මේම කියන්නේ. මම සුභාරංචි සේවයේ කර යෙදෙනවා. මට ආඩම්බර විය නොහැක. එයදේ මා පිට පැවරු වගකීමයි. හරියා. මේක නොකර සිටින්නේ නම් මට දුක් වෙයි. එතකොට එයා අපොස්තලවරයෙක් ඒ වගේ සුභාරංචි ප්‍රකාශකයෙක් නිසා ඔහු කියනවා. එතකොට ප්‍රොෆෙටික් ටීචර් කෙනෙක් හැටියට ප්‍රොෆෙටික් ප්‍රීචර් කෙනෙක් හැටියට මට දෙවියන් වහන්සේ මේවා එළිදරව් කරනවා නම් හරි දෙවියන් වහන්සේ අපිට ආත්ම විමසීමේ දීමනාවක් දීලා තියෙන්නේ මේ නිසා. දීමනාවන් වලින් ආත්ම විමසීමේ දීමනාවක් කියලා එකක් තියෙනවානේ. ඒ දීමනාවත් එක්ක මිනිස්සෙගේ දේශනාවක් අහද්දී, මිනිස්සෙගේ මිරකල් එකක් අහද්දී, ප්‍රොෆෙසි එකක් අහද්දී අපිට දෙවියන් වහන්සේ මේ පැත්තෙන් යම්කිසි හැඟීමක් දෙනවා. ඒ දීමනාව නිකන් නෙමෙයි දීලා තියෙන්නේ. ඒකෙන් සහ දෙවියන් වහන්සේ දීලා තියෙන ගුරුකම තුලින් අපිට දැනෙනවා මේක වැරදි කියලා. එතකොට මම මේක එක්ස්පෝස් කරේ නැත්තම්. දැන් මම ඔයා දැකලා තියෙනවද බ්‍රදර් රූබන් මම හැමෝම එක්ස්පෝස් කරනවා. නෑ මම දැක්කන මට කියන්න ඉතුන දෙයක් තමයි ඔබතුමා මතු කරේ. දැන් ඔබතුමාට දෙවියන් වහන්සේ දීලා තියෙන හැකියාව කුසලතාවය තුලින් මම ඔබතුමාගේ වීඩියෝ වලින් දකින්නේ අනිත් අයත් ඉගෙන ගන්නවා ඇති
තොරතුරු හොයලා තර්කානුකූලව ආවල් රටේ ආවල් මිනිස්සු මේ බයිබලයට පටහැනිව කරගෙන යන දේවල් කියලා ගුරුවරයෙක් ඇටියට පැහැදිලි කරනවා. නිකම්ම වාචාල කටෙන් නිකන් කටට එන පළියට කියවන කෙනෙක් නෙමෙයි. ඒ නිසා බලන කට්ටිය තේරුම් ගන්න ඕනේ මේ ඉදිරිපත් කිරීම කොහොමද කියන එක. එතකොට මම ඔයාගේ ප්‍රශ්නයක් ඇහුවේ ඔබතුමා දැකලා තියෙනවාද මම හැම දේවදාසයන්ටම දෝසක් කියනවද? නෑ නම කියන්නෙත් නෑ. මම නම කියනවා. එතකොට මම සමහර කටේ නම කියනවා. ඒ කියන්නේ ඒක අර ඒ කියන්නේ මගේ ප්‍රතිපත්තියක්. සමහර ඇෆ්‍රිකන් ඒන්ජල් කියලා කියනවා. ඒක සමහර දේවල් කියනවා. එතකොට ඒ වුණාට අර කියන්නේ දැන් බෙනිහින් ගැන එකක් මම කතා කරලා තිබ්බා. ඉතින් ඒක මම සුබවාදීව කතා කරපු දෙයක්. හරි. එතකොට දැන් අපි හරි ඔයා බලන්න ඇති අපි කාහරි එක්ස්පෝස් කරනවා කියන්නේ ඔබතුමා කිව්වා වගේ ගවේෂණයක් කරලා හරි ඒක දෙවියන් වහන්සේගේ වචනයත් එක්කේ ගවේෂණය කළා තමයි අපි කියන්නේ. ඒක තමයි අපි වාක්‍යීම. ඒ නිසා අපි මොනවද කරන්න කියනව දේ ගැන අපිට ලොකු පැහැදීමක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ කැඳවීමත් එක්ක තමයි පැහැදීම තියෙන්නේ. ඒ නිසා එතනදී මම එඩිටර්ව හිටගෙන ඉන්නවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. අනිත් එක දැන් කියන්නේ ඔබ කරන සේවාවන් වල මට ආරංචි කීපයක් තියෙනවා. තර්ජන කර්ජන තියෙනවා කියලා. ඒ වගේම මිලට ගන්න උත්සාහ කරනවා කියලා තාරංචි. සමහරවල්ට කාන්තාවෝ දාලා දුරකථනයෙන් ඔබ පාපයට පොළඹවන සිදුවීමකුත් සිදු වෙලා තියෙනවා. ඒක මොකද්ද චුට්ට විස්තර කරන්න මේ වගේ කියන්නේ සේවාවන් කරන අයට මේක පෙර දැනුම් දීමක් වෙනවානේ. අනිවාර්යයෙන්ම. පරිස්සම් වෙන්න. අනිවාර්යයෙන්ම. තර්ජන අනිවාර්යයෙන්ම තියෙනවා. හරි තර්ජන කරනවා. පළවෙනි තර්ජනය තමයි ඔය අනුගාමිකයන්ගේ ශාප තර්ජනය. ඔව්. හරි. මට ඕන තරම් මගේ කමෙන්ට් එක බැලුවාම ඉතින් මගේ නමටත් නම දැක්කත් දරයි මිනිස්සු. ෆියර් ටැක්ටික් එකක් යූස් කරනවා. ඒ වගේ සමහර විට සමහර ව්‍යාජ ධර්මයේ දේශනා කරන ආයත විරුද්ධව කතා කරපු කට්ටිය මැරුණා වූ ෆොටෝ වීඩියෝ සිතන් අපිට දානවා මෙයා මැරුණා ඔයාටත් එහෙම දෙයක් වෙනවා ඔයාගේ ළඟ ඉන්න කට්ටියට එහෙම දෙයක් වෙනවා කියලා ළඟදී එක්කෙනෙක් මට දාලා තිබ්බා අවුරුදු දෙකකට කලින් එක්තරා ප්‍රපේතවරයෙකුට විරුද්ධව එක යෝගි කෙනෙක් කතා කරලා තියෙනවා. හරි. හරි එම over 70s. එයා ඉතින් යන්නව කාලේ හරි. ඉතින් එයා මේ ගිය දෙසැම්බර් මාසේ මිය ගියා. ඉතින් එයාට අවුරුදු දෙකකට කලින් දාලා තියෙන කමෙන්ට් එකම මට කෝල් එකකින් කතා කරලා කියනවා. ඉතින් මම කිව්වනේ ආත්ම විමසීමේ දීමනාවත් එක්ක ඉන්නකොට හරි අනිත් එක සොහොනේ ගෙවල් හදාන්නේ නැහැනේ යක්කුන්ට බයනා. ඒක තේරුම් ගන්න ඕනේ. අනිවාර්යයෙන්. හරි. ඉතින් අපි මගේ සාක්ෂි වල වීඩියෝ වල දකින්න ඇති අපි කොච්චර මේ ඩෙඩ් එන්ඩ් වලට පවා ගිහිල්ලා අවිලා තියනවද කියලා. මේ වගේ සීනි බෝල කවන කේස් වලට අපි මේ තර්ජන වලට බය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ෆියර් ටැක්ටික්ස් ඇති කරනවා, ඒ වගේ තර්ජන කරනවා. මුදල් වලට නම් කවුරුත් මට කතා කරේ නැහැ. මුදල් වලට ගන්න මට කතා කරේ නැහැ. හැබැයි ඔය සමහර අර ලේඩීස් ප්‍රශ්න ඒ වගේ දේවල් ඇතිකරන්න කතා කරලා බලනවා. ඉතින් ඒක ඉතින් අපි දෙවියන් වහන්සේ තුල අපි පවිත්‍රව හිටියාන රූබන් සහෝදරයා අපිට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේවා පටන් ගන්න කලින් ඉඳන් අපිට මේ අපි විවාහ වුණත් අපිට ටෙම්ප්ටේෂන්ස් ගේනවනේ මිනිස්සු. ඔතනින් අපි බේරලා ඉන්නවා නම් මේක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඔබ කියන එක ඇත්ත. මට තියෙන මේ මර වේදනාව තමයි සමහර පල්ලිවල කට්ටිය යක්ෂයාගේ ජොබ් එක අරගෙන ඉන්නවා කියන එක. ඔතනදී. දැන් ඒගොල්ලෝ කියන අපි යක්ෂයාගේ ජොබ් එක අරගෙන ඉන්නවා කියලා. නෑ ඔයාතු කියන්නේ මේක මට දැන් ගිය සතියේද කොයිද කමෙන්ට් එකක් දාලා තිබ්බා. දැන් ඉන්දික තොටවත්තගේ පාට් එක දැන් මම කරනවා. ඔයා කරනවා කියලා. ඉතින් එහෙම කියනවා කට්ටිය. අනිත් එක මේ වාසකිෂාන් මේක මේ අදාළත් වෙයිද දන්නේ මේ කියන්නේ ඊයේ පෙරේදා මම කොහොමත් මම මේ වැඩසටහන පටන් ගන්න ඉස්සරහම අසනීප තියෙනවා. ගොඩාක් කට්ටිය දන්න කට්ටිය දන්නවා. ඒ වුණාට කරුණාවෙන් මම වැඩසටහන් කරනවා. එතකොට එක්තරා මැදරිස් චර්ච් එකේ ෆාදර් කෙනෙක් අරුල් රාජ් මාතක ඉගෙන ගත්ත කෙනෙක් මගේ ගෙදර ඇවිල්ලා මට යාඥා කරලා මාත් එක්ක සෙල්ෆියක් අරන් අපේ WhatsApp group එකේ ෂෙයා කරා. රූබන්ට අසනීපයි රූබන් වෙනුවෙන් යාඥා කරන්න කියලා. නමුත් එක්තරා ඒ group එකේ ඊට පස්සේ එක්තරා Assembly of God church එකේ pastor කෙනෙක්. එයාගේ නම කියන්න කැමතිද මගේ සහෝදරයෙක් අයියා කෙනෙක්. අර්ධ එයා වීඩ් ගැන කමෙන්ට් එක වොයිස් රෙකෝඩර් දාලා තියෙනවා මම දේවදාසයන්ට විරුද්ධව කතා කරපු නිසාලු මට අසනීපයි.
නමුත් බලන්න ගියාම එයාගේ නෝනාට කැන්සර් තියෙනවා. මම එයා වෙනුවෙන් යාඥා කරලා තියෙනවා. එයාට කකුලේ පොඩි ලොකු තුවාලයක්. දැන් බලන්න තමන් ඉන්න තැනවත් දන්නේ නැතුව දැන් මේ කතා කරන තරමට මිනිස්සු මුලා වෙලා ඉන්නවා. මේක තරහා නෙමෙයි මුලා වෙලා ඉන්නවා. මේක ඇවිල්ලා මම කියන්නේ මේක ඇවිල්ලා ලදරු භාෂාව කියලා. හරි මගේ ඒ කියන්නේ ලදරු කිතුනෝ තමයි මේ වගේ අර ලිටරලි එක වචනයක් අල්ලගෙන කැහගන්නේ. එහෙනම් යක්ෂයාට කියන්න තිබ්බා පරිසිවරුන්ටත් හැමෝටම කතා කරපු නිසා තමයි යේසුස් වහන්සේ කුරුසියට ගියා කියලා. යේසුස් වහන්සේ කුරුසියට අරන් මේ ගහලා මරලා දැම්මේ කියලා යක්ෂයාට කියන්න පුළුවන්. හරි. එතකොට ඒකනේ කතන්දරේ. ඒ නිසා ওই විදියට කතන්දර ලදරු භාෂාවේ මිනිස්සු කතා කරයි. යුවන් බෞද්ධිස්ටත් කියන්න පුළුවන්. බෙල්ල ගැලවිලා ගියේ. ගැලවිලා ගියා. ඔය ආවිලා අනුන්ගේ පවුලට මේ ඇඟිල්ල මේ ඔලුව දාන්න ගියා කියලා. ඉතින් ෆිලිප් කවුද ෆිලිප් නේ හෙර ෆිලිප් ගියා. ඒක සේවයක් නෙමෙයිනේ ඕන නැති ෆිලිප් ගියා මේ නෝනවනේ යතියානේ හිටියේ. හරි. ඉතින් ඒක අනුන්ගේ පවුලේ තියෙන මේ මොකක්ද අර කියනවනේ අනුන්ගේ මොකක්ද අර මේ සමහර කටි කමෙන්ට් දානවා. හරි. අනුන්ගේ දේවල් මේ හොට දාන්න එපා කියලා. ඒකයි. රූබන් සහෝදරයා මේකයි. යොහාන් බෞතිස්තවරයාට හෙරොද් ගැන කැක්කුමක් තියෙනවා නම් දේව සමාජයත් එක්ක ක්‍රිස්තියානි කියනව නම පාවිච්චි කරන්න ව්‍යාජ ධර්මිකයන් ගැන අපිට වාක්‍යයක් තියනවද නැද්ද? අනිවාර්යයෙන්. අපි දශක 3මාරක් මේ රටේ සේවය කරන්නේ මේ වාක්‍යෙම තියාගෙන. ඉතින් ඕන එක්කෙනෙකුට ඇවිල්ලා බයිබලේ අරගෙන අපි අපේ දේ කරගන්නම් කියලා ඒක නිකන් විහිළුවක්. හරි? So we will expose if they are going off track. ඒක කිසිම දෙයක් නැහැ. ඉතින් මේ වගේ අර ක්‍රිස්තියානි කට්ටිය පාස්ටර්ස්ලව ටෙම්ප්ටේෂන් කරන්න හදනවා. කෙල්ලෝ දාලා කතා කරනවා, ගැහණු කට්ටිය දාලා කතා කරනවා, සමහරවිට කොල්ලොත් දාලා කතා කරනවා. අනිත් එකකට මේම මතක තියාගන්න. දැන් මම බලන දෘෂ්ටි කෝණේ දැන් කතා කරන මිනිසුත් එක්ක මම නම් තරහා නෑ. හේතුව ඒක මේවන අය ඉන්නව නේද? ප්‍රසිද්ධ මාධ්‍යයේ අරද යාළගේ මාධ්‍යයේ කියනවා අපේ සභාව දාලා මම නම් බය නැහැ නම කියන්න. ඔබතුමාත් එක්ක වැඩසටහන් කරන නිසා නම නොකිය මම කියන්න. හරිද? කට්ටිය දන්නවා අද රූබන් හොඳ වෙලා කියලා මිනිස්සු කියයි. එතකොට කියනවා අපේ සභාව කඩාගෙන වෙන සභාවක් පටන් ගත්තොත් ඒ කඩේ මම වහනවා. කඩේ වහනවා මැරෙනවලු රෙජිස්ටර් කරන දවස් අවුරුද්දෙන් මැරෙනවා. ඒ විතර නෙවෙයි මාස 6කින් ඒ ෆියුනරල් එක මට කරන්න වෙනවා කියලා මට මේ ඊයේ පෙරේද දේශනාවක් ඇහුණා. අර ඒම අර මන් තව මිනිස්සු YouTube සහන පියස කියලා අංකල් කෙනෙක් සේවයේ පාස්ටර් කෙනෙක්. එයා කරන එයාට පුදුම තර්ජනයක් තියෙන්නේ. හරිද? එයාගේ පුළුවන් නම් ඒ වෙනු යාඥා කරන විශේෂයෙන්. හරිද? ඒම කියන. එතකොට ඉහළ තැනකින් මෙවැනි දේවල් කියනකොට බට්ටෝ ටික අර මුලා වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. ගෝල බාලයෝ ටික. ඒ ගෝල බාලයෝ ඒ අරගෙන තමයි ඒ හයි අරගෙන තමයි කියන්නේ. මෙහෙමයි. ඔය වගේ නටපු කට්ටිය ඉතිහාසෙ ගොඩක් හිටියා. ඔව්. හරි. ඇෆ්‍රිකාවේ තමයි මේ ගොඩාක් මේ විච් ක්‍රාෆ්ට් අන්ඩර් විච් ක්‍රාෆ්ට් ඉදිරි කාලේ මමත් ගොඩාක් දේවල් එළිදරව් කරනවා. එතනින් තමයි බී වෙන්නේ නේ. ඔව්. එතකොට ඒ කට්ටියත් ගොඩක් නටුවා. අද ගොඩක් කට්ටියට ඒ ප්‍රොෆෙට්ස්ලාට තමන්ගේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක්. හරි? ඒගොල්ලෝ එක්තරා තැනකට ගිහිල්ලා පුදුම විදියට ඒගොල්ලෝ ඇන ගන්නවා. හරි? මේක ප්‍රොෆෙසි එකක් හැටියට ඕන මිනිසුන්ට මේ ගන්න පුළුවන්. රාසිගතව ආන්න ඕනේ. දැන් ඒගොල්ලෝ රාසිගතව නෑ රාසිගතව ආන්න ඕනේ. දේවල් නමුත් ප්‍රසිද්ධ ආන්න වෙලා තියෙන එකයි මම කියන්න ගත්තේ. දැන් ගොඩාක් ඇෆ්‍රිකාවේ ඒකට සම්බන්ධ වෙච්ච අයට නැවත ගැලවෙන්න බැරි තරමට බැඳීමක් ඇති වෙනවලු. ඔව්. ඒම මොනවද අර බැඳීමක් තියෙන. ඒ ගැන චුට්ටක් විස්තර කරන්නකෝ. මෙහෙමයි මට මේ ඕකට වැඩිය මම ස්ක්‍රාපේකේ අර ඒම මොනාර ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියලා. ඒක තියෙනවා. සාමාන්‍ය මේක ඇවිල්ලා ඔබගේ වීඩියෝ එකේ මම සමහර දේවල් දැකලා තියෙනවා. එතකොට මගේ ඉදිරි කාලේ සහෝදරයා වීඩියෝස් ටිකක් එනවා. මේ දවස්වල අපි ගවේෂණයක් කරගෙන යනවා. අපිට ඇෆ්‍රිකාවෙන් ගොඩක් මේකෙන් ගැලවුණා. ඒ නිසා රොයල් බයිබල් කොලෙජ් channel එක subscribe කරලා තියාගන්න මේ වීඩියෝස් ටික බලා ගන්න. ඔව් ස්තුතියි. එතකොට මේ අපි ඒක අපි සමාජගත කරනවාමයි. එතකොට ඒකෙදි ඔබතුමාට දැනගන්න පුළුවන් ඕකේ තියෙන රහසිගත මොකද්ද? ඒ කියන්නේ අර දුකට කාරණාවක් තමයි churches under witchcraft. ඒ කියන්නේ සභාව හූනියම් බලවේගයකට ඇවිල්ලා තියෙන එක අද ඊයේ සිද්ධ වුණ දෙයක් නෙමෙයි. පුරාණ ගිවිසුම ආරම්භ බැලුවත්. හරි? පැරණි සභාව ආරම්භ බැලුවත්. ඊට පස්සේ medieval වෙන්න පුළුවන්. ඊට පස්සේ අනිකුත් මොනවාද මේ protestant churches ආරම්භ බැලුවත් දැන් pentecostal churches බැලුවත් 14ක් ඉන්නවා witchcraft වලට ගිය කට්ටිය ඉන්නවා. එතකොට මේ witchcraft එක තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කොච්චර දේවල්
නැටුවත් එක්තරා දවසක් එනවා හැම දෙයක්ම එක්ස්පෝස් වෙනවා. දෙවියන් වහන්සේත් එක්ක සෙල්ලම් කරන්න බෑ කාටවත්. හරි? එහෙමනම් දෙවියන් වහන්සේට වඩා මේ යක්කු බලවත් වෙන්න ඕනේ. හරි? ඇෆ්‍රිකන්ස්ලා එහෙම තමයි හිතාගෙන හිටියේ. හැබැයි අද ඒගොල්ලොන්ට ඉන්න සමහර තැන්වල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එළියට යන්න බැරි තරම් ප්‍රශ්න වෙලා තියෙනවා. හරි. සමහර කට්ටිය තාම ඉතින් රජයත් එක්ක ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේගේ විනිශ්චයන දවසේ මොනවද වෙන්නේ යන්නේ කියන එක ඉතාමත් භයානක ප්‍රශ්නයක්. විනිශ්චය දවස් අපිට වැදගත්. පාස්ටර් කිෂාන් නඩරාජා අපිට බොරු ගුරුවරුන් ගැන, බොරු අනාගත වතුරුන් ගැන, බොරු ප්‍රපේතවරුන් ගැන කොහොමද අඳුනාගන්නේ? ඔවුන් සම්බන්ධව ඇයි ප්‍රසිද්ධ සමාජයේ ප්‍රසිද්ධ මාධ්‍යවල ඒ සම්බන්ධව කතා කරන්නේ කියන ඔබගේ ප්‍රශ්නයට උත්තර දුන්නා, උත්තර ලැබුණා කියලා මම විශ්වාස කරනවා. එතුමා දේව ධර්මාචාර්යවරයෙක්, බයිබල් ගුරුවරයෙක්, ඔහුගේ යටතේ ඉන්න අනාගතේ පාස්ටර්ස්ලා වෙන්න ඉන්න අයට දැනුවත් කරන්නත් ඕනේ. ඒ වගේම මෙවන් වැඩසටහන් බලන්නේ කිතුණු නොවන අයත් බලනවා. ඒ නිසා කිතුණු ඇදහිල්ල ගැන, සුද්ධ බයිබලය ගැන වැරදි වැටහීමක් ඔවුන්ට ගියොත් අපි කරන පාපයක්. ඒ නිසා එතුමාගේ වගකීම කයි එතුමා ඉටු කරන්නේ ඊර්ෂ්‍යාවට, වෛරයට, ක්‍රෝධයට නෙමෙයි කියන එක ඔබට පැහැදිලි වුණා. මෙවන් වැඩසටහන ඉදිරියට නරඹන්න කැමති අය අපේ channel එක subscribe කරන්න, අපත් එක්ක රැඳී සිටින්න. පාස්ටර් කිෂාන් වැනි අය උදෙසා ඔබ යාඥා කරන්න. ඒ වගේම මේ මුලාවට අසු වෙලා සිටින ප්‍රසිද්ධ නොවන බොහෝ දේවගතිවරුන් සිටිනවා. ඔවුන්වත් ඔබගේ යාඥාවෙන් මතක් කරන්න, ඔවුන් මේකෙන් නිදහස් වෙන පිණිස. බොහොම ස්තුතියි රැඳී සිටියාට. ස්තුතියි.